කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් මම වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන තමයි අද ආවේ. ඊට කලින් කියන්න ඕනේ මේ අපි අලුතෙන් ඕඩර් කරපු අපේ dark blue navy blue color t-shirt ටික. ඉතින් අපේ ගිය සැරේ t-shirt එක වගේම මේ පාර t-shirt එක කරේ යෝනෝ clothing එකේ. ඉතින් ඒ නාගේ අපිට ලස්සනට අපේ t-shirt තුනම මගේ හස්බන්ඩ්ගේ බබාගේ t-shirt තුනම මේ විදිහට ලස්සනට කරලා ඉවලා තිබ්බා. sizes එහෙම ඔක්කොම ගානට තිබ්බා. ඉතින් යාට thank you මම page එක mention කරන්න. ඔයාලට ඕනේ නම් ඔයාලා බලන්න කතා කරලා ඔයාලගේ වැඩේ කරගන්න. එහෙනම් ඉතින් අද මම මේ ආවේ ගොඩක් අය මට මේ WhatsApp එකට message කරලා තිබ්බා messenger එකට දාලා තිබ්බා. මම ඉතින් ගොඩක් ඉවෙන්ට් කරන කට්ටිය මේ යාලට ගාලෑන්ඩ් එක හදාගන්න පොඩක් අමාරුයි. පොඩක් කියලා දෙන්න තද ගතියට එන්නේ නැහැ මගේ වගේ එහෙම කියලා. ඉතින් මම හිතුවා දැන් අවුරුදු 6ක් දෙනවා මගේ මේ බිස්නස් එකට. ඉතින් ඔයාලත් එක්ක මගේ දැනුම බෙදා ගන්න කියලා මම හිතුවා. ඉතින් ඒකේ ෆස්ට් පියවර තමයි මේක. ඉතින් එකටම කියන්න ඕනේ මම කරන විදියට අමතරව තව ගොඩාක් විදිය ඇති මේක කරන. මොකද මේ එක කෙනා එක විදියට තමන්ට පාස් විදියට තමයි කරන්නේ. මෙහෙම ස්ටෑන්ඩඩ් කියලා දෙයක් නැහැ. තමන්ට කැලපෙන විදිහට මම දන්න විදියට ගොඩක් අය එක විදියට බැලුම් ගාලෙන් දානවා. මම කියලා දෙන්නේ මම දන්න විදිය. මොකද කිසිම කෙනෙක් කියලා දීලා නෙවෙයි මම ඉගෙනගෙන මම YouTube කියන්නේ කෝස් කරලා එහෙම නෙවෙයි මම YouTube හරහා ඉගෙනගෙන තමයි මම මේ මගේ විදිය හොයාගත්තේ. ඒතකොට බැලුම් ගාලා යන්න ගියොත් අපි ඩෙකෝ එකකින් ඩෙකෝ එකට වෙනස් විදිහකට තමයි දාන්නේ. ඒවා මම පස්සේ කියලා දෙන්නම්. මම අද මේ සිම්පල්ම අපිට දෙදා කියන්නේ අපේ වැඩවලට ගොඩක්ම කරගන්න පුළුවන් විදිය ගාලා යන්න එකක් තමයි අද මම මේ වලට කියලා දෙන්නේ. ඉතින් මට ඔක්කොම අද එකපාර මේ වීඩියෝ එකට දාගන්න අමාරුයි. පුළුවන් ටික මම අද ඔයාලට පෙන්නන්න. ඉතින් එකටම කියන්නනේ අපි බැලුම් බෝල පුම්බන වෙලාවට බැලුම් බෝල පම්ප් කරන වෙලාවට මේ දැනට තියෙනවා මෙන්න මේ අයිටම් එක. මේක හෑන්ඩ් පම්ප් එකක්. මේක ප්‍රයෝජනට ගන්න පුළුවන්. ගොඩක් අය මේක කරනවා. ඒ වුණාට ඉවෙන්ට් කරන කෙනෙක්ට මම රෙකමන්ඩ් කරන්නේ ඉලෙක්ට්‍රික් මැෂින් එක. මොකද අපිට ටයිම් එකත් එක්ක මැනේජ් කරගෙන වැඩි ඉක්මන් කරගන්න. අනිත් එක බැලුම් ගොඩාරියක් තියෙනවා පුම්බන්න. එතකොට මේ හෑන්ඩ් පම්ප් එක පාවිච්චි කරන එක අමාරුයි. මේක පුළුවන් ඔය බීච් සයිඩ් එක වගේ අපි ඉවෙන්ට් එකක් කරනවා අපිට කරන්ට් එක ගන්න අමාරු වෙලාවක එහෙම නැත්නම් කරන්ට් එක ගිය වෙලාවකට වගේ පොඩි බැලුම් ප්‍රමාණයක් වගේ යන වෙලාවට මේක ඕකේ. මොකද මේක මට සමහරවල් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා කරන්ට් එක ගියපු වෙලාවට ඒ ඇරෙන සමහර අර දිග බැලුම් තියෙන්නේ මට ඒක නම මතක නැහැ. ඒ බැලුම් පුම්බන්න වගේ මේක ප්‍රයෝජනවත් වෙනවා. එහෙම නැත්නම් මම ප්‍රයෝජනයට ගන්න මෙන්න මේ ඉලෙක්ට්‍රික් මැෂින් එක. එතකොට අපිට අද මේ වැඩේ කරන්න බැලුම් සිටින් කොහොමද උනේ. ආයෙමත් මම ගාලෑන්ඩ් එක හදන්න ගන්න මෙන්න මේ ට්වෙන් නූල් එක. මේක උනේ ඊට පස්සේ රබර් බෑන්ඩ් ඒව තමයි මේ ඔයාලට කියලා දෙන්නම් එකටම අපි බැලුන්ස් ගාලෑන්ඩ් එක හදාගන්නේ කොහොමද කියලා. මේ ඉලෙක්ට්‍රික් මැෂින් එකේ මෙන්න මෙතන තමයි තියෙන්නේ මේ අපේ ඒරියා එක ප්ලග් පොයින්ට් එක. ඉතින් අපි ඒක කරන්ට් එකට ප්ලග් කරගෙන එතකොට ගාලෑන්ඩ් එක හදනකොට අපි ගන්නේ 10 ඉන්ච් බැලුන් අපේ තියෙන ලංකාවේ කොහොමද. ඉතින් මේ 10 ඉන්ච් බැලුන් එක අරගෙන අපි මේ එක සමාන බැලුන් එක මේ පම්ප් එකේ මේ දෙකම වැඩ කරනවා. මේක තමයි මේ මේක වැඩ කරනවා. ඉතින් එතකොට මේ බැලුන් එක සමානව ලොකු කරගන්නේ නැතිව මෙහෙම එක සමානව බැලුන් දෙකක් පුම්බ ගන්නවා. පුම්බගෙන මේ දෙක මෙහෙම එකට ගහ ගන්නවා. එන්න මේ විදිහට. ඊට පස්සේ ආයෙමත් ඒ වගේම දෙකක් අරගෙන ආයෙමත් මේ වගේ දෙකක් අරගෙන ඒ දෙක මේ විදිහට එකට ගහ ගන්නවා. දැන් මේ කියනවනේ මේ බැලුස් දෙක මේ බැලුන් දෙක ආයෙමත් මේ විදිහට අරගෙන මෙහෙම වට දෙකක් කරකවනවා. එතකොට මේ තමයි අපේ බැලුම් ගාලෑන්ඩ් එක හදන ෆස්ට් පියවරේ බැලුම් බාච් එකක්. මේක අපිට 6ක් විදියට තව දෙකක් මේව කරලා ගන්නත් පුළුවන්. 8ක් විදියට තව දෙකක් එකතු කරලා ගන්නත් පුළුවන්. උනට අද මම කියලා දෙන්නේ සිම්පල්ම ගාලෑන්ඩ් එකකින්ද. ඔන්න මේ බැලුම් 4 ගාලෑන්ඩ් එක තමයි අද මම හදන්නේ. ඉතින් අපි මේ විදියට තව සෙට් එකක් මේක අපි කවුරු ගාන
එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ඉතින් ටිකක් කරගන්නවා. දැන් ඔන්න මම සෙට් 3 හදාගත්තා මේ විදිහට. හරිද? ඊට පස්සේ දැන් මම ඔයාලට කිව්වනේ මම ගන්නේ ට්වෙන් රූල් එක කියලා. මේ ට්වෙන් රූල් එක කියලා සමහර අය මේ බැලුම් මෙන්න මේ ස්ට්‍රෙප් මේ බැලුම් ස්ට්‍රෙප් එක මෙන්න මේක ගන්නවා. හරිද? මේකේ තියෙන බැලුම් එක මේ මාස්සට දාන්න. ඒකට මම මේක කවදාවත් මම යූස් කරලා නැහැ, පාවිච්චි කරලා නැහැ. මොකද මට ඒක සෙට් වෙලා නැති ඉන්නේ. මම එදා ඉඳන්ම මෙන්න මේ ට්වෙන් රූල් වලින් තමයි මේක කරන්නේ. ඉතින් මේක අරගෙන එහෙනම් අපි කොම්බ ගන්න බැලුමක් අරගෙන මෙන්න මේකෙන් මෙහෙම බැලුම් එක ගැට ගහ ගන්නවා. මෙන්න මෙහෙම ගැට ගහ ගන්නවා. ගැට ගහලා ඉවර වෙලා මෙතනට මේ හතර මේ විදියටම තියලා මෙන්න මෙහෙම මේක මේ දැන් මේ බැලුම තියෙන්නේ මෙන්න මෙතනට එන්නේ එතනට මෙහෙම තියලා අර බැලුම් නූලෙම මේක පටලවනවා. ගැට දාන්න ඕනේ නැහැ. මෙහෙම දෙකක් විතර මේක පටලවනවා නේ. එතකොට මෙන්න මේ විදිහට මේක එනවා. ඒ වගේම දිගටම බැලුම් ගාලා යන්න මෙහෙම යනවා. ඒ කියන්නේ මෙහෙම හිස් තැනට බැලුම් දෙකක් එකතු වෙන හිස් තැනට තමයි අපි ඊළඟ බැලුම තියාගන්නේ. ඒ විදිහට ගාලා යන්න එක මෙහෙම දිගටම හදාගෙන යනවා. ඒ විදිහට තමයි මම මේ ගාලා යන්න එක හදන්නේ. හරිද? එතකොට මම ඉස්සරහට ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේක බෑක්ට්‍රොප් එකට සෙට් කරන්නේ කොහොමද කියලා. ඔයාලට ඕනේ නම් මේ වගේ වීඩියෝස් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. එතකොට මම ඔයාලට මේක ඉස්සරහට කරගෙන එන්නම්. ඊට පස්සේ ගොඩක් අය අහලා තිබ්බනේ අපි පොකුරු බැලුන් එක හදන්නේ කියලා කොහොමද කියලා. මෙහෙමයි පොකුරු බැලුන් අපි මම මුලින්ම 5 ඉන්ච් කියලා බැලුන් જાතියක් තියෙනවා. 10 ඉන්ච් වලට වඩා චූටි 5 ඉන්ච් කියලා බැලුන් එකක්. ඒක මෙන්න මේ විදිහට එන්නේ. මෙහෙම පොඩි එක. මේ මැෂින් එකේ තියෙන වෙනම අයිටම් එකක් එක මෙතෙන්ට ෆික්ස් කරලා තමයි 5 ඉන්ච් එක පුම්බන්න තියෙන්නේ. ඒක මෙන්න මේ විදිහට පොඩි. ඉස්සර අපි කරන්නේ මේන් 4ක්. මේන් 4ක් මෙන්න පුම්බලා සමනක සමානව මෙහෙම පුම්බලා මෙන්න මෙහෙම මේක අර විදිහටම දාලා මෙහෙම දානවා. හරිද? සමහර මගේ ක්ලයන්ට්ලා ඉන්නවා අර අපි දාන චූටි පොකුරු බැලුන් එකට අකමැති වෙනවා. මේ විදිහට බැලුන් සිල්ලන අය. ඒ වෙලාවට අපි කරන්නේ මේ විදිහට 5 ඉන්ච් බැලුන් එක අරගෙන දැන් අපිට පුළුවන් ඕනනම් මේක තව එකක් කරලා තව මේක ලස්සන කරගන්න. පොකුරු ගතිය වැඩි වෙනකොට බැලුන්ස් එක ලස්සනට හැදෙනවා. මෙන්න මේ විදිහට අරගෙන මේකට මෙහෙම මේ ඇටච් කරන්නත් පුළුවන් නේ. කොහොම මේ මොනවාද ඩබල් ටේප් නැත්නම් අපේ තියෙනවා බැලුන් අලවන ග්ලූ ඩොට් එක. ඒක තියලා මේක අලව ගන්නත් මේක පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපි දැන් අර හදන පොකුර හදන්නේ මෙන්න මේ 10 ඉන්ච් බැලුන් එකෙන්මයි. ඒක කරන්නේ